ඔයත් හදවත් රෝගයකට බෙහෙත් බොනවද? ඒ බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕනේද? බොන එක නතර කරන්න බැරිද? අපි බලමු ඒ ගැන. දන්නවද හැම හදවත් රෝගියෙකුටම එකම වගේ එකම වර්ගයේ බෙහෙත් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? දන්නවද වයස, රෝග තත්ත්වය, ඒ වගේම අධිරුධිර පීඩනය තියෙනවද? ඒ වගේම දියවැඩියාව තියෙනවද? හදවත් රෝගයක් කලින් ආවද? ඒ වගේම ස්ටෙන්ට් එකක් දාලාද තියෙන්නේ? මෙන්න මේ වගේ කරුණු අනුව හදවත් රෝගියෙකුගෙන් හදවත් රෝගියෙකුට දෙන ඖෂධ එහෙම නැතිනම් බෙහෙත් වෙනස් වෙනවා. අන්න ඒ නිසා ඔයා දන්න හදවත් රෝගියෙක් බොන බෙහෙත් ඔයා බීලා හරියන්නේ නැහැ. ඒ වගේම ඔයා හදවත් රෝගයකට බෙහෙත් බොනවා නම් මේ දේ මතක තියාගන්නම ඕනේ. ඔයාගේ හදවත් රෝගය සාමාන්‍ය මට්ටමට එහෙම නැතිනම් ඔයාට කිසිම අමාරුවක් වෙනසක් දැනෙන්නේ නැති මට්ටමට ආව කියලා ඔයා බොන බෙහෙත් නතර කරන්න පුළුවන්ද? එහෙම නතර කරන්න බෑ. හදවත් රෝගයකට දෙන බෙහෙත් රෝග ලක්ෂණ නැති වුණා කියලා නතර කරන්න බෑ. මොකද හදවත් රෝගයකට දෙන බෙහෙත් දෙන්නේ ඔයාගේ අනාගතයේදී එහෙම නැත්නම් ඉදිරියේදී ඔයාට රෝගයක් වැළඳෙන්න තියෙන, හැදෙන්න තියෙන හැකියාව අඩු කරන්න. ඒ කියන්නේ ඔයා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම හදවත් රෝගයකට බොන බෙහෙත් ඔයාට කිසිම අමාරුවක් රෝග ලක්ෂණයක් නැති වුණා කියලා නතර කරන්න බෑ. ඒ බෙහෙත් බොන එකෙන් ඔයාගේ ශරීරයට අතුරු ආබාධ එනවද කියලා හිතනවට වඩා ඒ බෙහෙත් ඔයා නොබිව්වොතින් ඔයාට එන්න පුළුවන් ජීවිතාවදානම ගොඩාක් වැඩි. ඒ නිසා වෛද්‍යවරයෙක් කියන්නේ නැතුව කිසිම දවසක බොන බෙහෙත් නතර කරන්න එපා. ඒ වගේම ඔයා ක්ලිනික් යනවා නම් සායනයට සහභාගී වෙනවා නම් ඒ සායන මග නොහැර දිනපතාම සායන වලට ගිහින් ඔයාගේ රෝගය, රෝග තත්ත්වය අනුව ඔයාගේ වෛද්‍යවරයට කියලා ඔයා බොන බෙහෙත් වෙනස් කරගන්න. එහෙමනම් ඔයා එහෙම නැතිනම් ඔයාගේ පවුල කෙනෙක් හදවත් රෝගයකට බෙහෙත් බොනවද? මොනවද බොන බෙහෙත්? ඒ බෙහෙත් ගැන, ඒ දේවල් ගැන දැනගෙන ඉන්න එක ගොඩාක් වටිනවා. ඉතින් ඔයාටත් මොනවා හරි ඔයා බොන බෙහෙත් ගැන ගැටලු අදහස් මොනවා හරි තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි විටින් විට දැනගමු හදවත් රෝග වලට බොන බෙහෙත් ගැන හැමදේම, ගොඩක් දේවල්. ඉතින් ඒ දේවල් දැනගන්න අපේ page එක follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.